Hello, what's up guys? ඔන්න ඉතින් අදත් ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ YouTube එකට, Facebook එකට, TikTok එකට මේ හැම එකටම DP එකට දාන්න පුළුවන් විදිහට logo එකක් design කරගන්න කොහොමද කියලා. ඉතින් අපි මේක කරලා බලනවා ක්‍රම දෙකකට. ඉතින් ක්‍රම දෙකකට use කරලා බලන්න ඔයා අනිවාර්යයෙන් මේක හරියනවා. එහෙනම් අපි වැඩි කතාවක් නැහැ. අපි ආ වීඩියෝ එකට. Hi guys, ඉතින් අපි මේ විදිහට වීඩියෝ එක ආරම්භ කරනවා. ඉතින් ආනෝනේ ඔයාලට ඉස්සෙල්ලා මේ logo එක design කරගන්න, photos එක හදාගන්න, මේ හැමදේම කරගන්න පොඩි application එකක් තියෙන download කරගන්න. ඉස්සෙල්ලා මේ app එක download කරගන්න ඕගොල්ලෝ. ඉතින් යාළුවනේ app එකේ නම තමයි Pixel Lab app එක. ඔයාලට screen එක වෙන්න ඇති මේ app එක download කරගන්න. හරි යාළුවනේ ඔයාලා app එක download කරගන්න. ඉතින් download කරගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට තමයි app එකේ screen එක වැටෙන්නේ. හරියානේ app එකට ආවම පස්සේ මුලින්ම ආවම පස්සේ ඔයාලට පුළුවන් කැමති නම් මේ app එක මුලින් download කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේක okay දෙන්න නැත්නම් close කරන්න පුළුවන් මොකද එයා okay දුන්නොත් කලින් එයා සියලුම මේක වැටෙනවා ඉතින් guys මම කලින් මේ app එක download කරලා තියෙන හින්දා මම මේකට close දෙනවා හරියාලුවනේ අර මෙතන new text කියලා එකක් තියෙනවා delete කරන්න එපා ඔයගොල්ලෝ ඒක delete කරන්න නැතුව ඔයාලට තියෙන්නේ මෙතන යට තියෙනවා මේ icon එක කනේ icon touch කරන්න හරි යාළුවනේ ඒක ටච් කරා නම් මෙතන තියෙන shapes කියලා icon එකක් තියෙන එක ටච් කරන්න. හරි යාළුවනේ දැන් ඔයාලට මෙතන කොටුවක් කරලා මේ කොටුව රවුමක් කරගමු. හරි යාළුවනේ දැන් ඔයාලට මෙතනින් රවුමක් පේනනේ රවුම ටච් කරන්න. ඉතින් guys ඔයාගේ කොටුව රවුමක් වුණා. ඉතින් මේ රවුමක් වුණාන් පස්සේ ඔයාලට පුළුවන් මේක මෙන්න මේ විදිහට හදාගන්න. හරි යාළුවනේ මේක ගානට හදාගත්තා නම් ගානට shapes එක තියාගත්තා නම් ඔයාලට පුළුවන් මේක හරි ලකුණු දෙන්න. ඔන්න ඔය විදිහට යාළුවනේ මේ ගානට මැදට හදාගෙන විදිහට තියාගන්න. ඊට පස්සේ යනකොට තියෙන්නේ මේකේ තව මැදින් ගානට text එකක් හදාගන්න තියෙනවා. යාළුවනේ මේ අර දෙන text එක. ඒක මේකට use කරන්න. හරි යාළුවනේ ආයෙ ඉදිරිය කරලා okay දෙන්න. ඉතින් මේක හදාගත්තා පස්සේ ඔයාලට පුළුවන් මේක කැමති විදිහට logo උඩ කරගන්න front හදාගන්න. අපි යන්නේ front එකක් හදාගමු. ඉතින් ඔයාලට ඒක හදාගන්න ඒ යකුර touch කරන්න පුළුවන්. ඔයා මේ පල්ලයට ගිහින් බලන්න ඔයාගේ මේකේ front icon එකක් ඇති යන්නේ ඒක touch කරන්න. ඔයාලට පුළුවන් මේ කැමති front එකක් තෝරගන්න. හරි guys ඔයා front එක තෝරගත්තා නම් ඕකේ දෙන්න. ඊට පස්සේ guys අපිට තියෙන්නේ මේ front එකේ වටේට outline එකක් යන්න. ඉතින් guys ඒකට ඔයා පල්ලයට උඩට ගිහිල්ලා බලන්න. එහෙම යද්දිවට ආවේ එකක් රවුමක් වගේ icon එකක් හම් වේවි. ස්ට්‍රෝක් එකක් හදා ගන්නත් පුළුවන්. අන්න icon එක touch කරලාට පුළුවන් මේකේ outline එක හදා ගන්න. ඉතින් මම හදලා ඔයගොල්ලොත් හදන්න. guys color මාරු කරගෙන ගානට shape කරලා හදා ගන්න. ඔයගොල්ලෝ කැමති දේ හදා ගන්න ලස්සන කරගෙන කොහොම හරි හදා ගන්න logo එක. guys ගානට මැදින් තියාගෙන front එකත් එක්කම රවුමත් එකට අල්ලලා ගානට තියන්න. හරි guys ඊට පස්සේ ඔයාලා දිනන කලින් විදිහට හැඩතලයක් තෝරගෙන shapes icon එකට ගිහිල්ලා ඒකින් ආඩසන කපාටයක් ගන්න. හරියට රවුමේ භාගයක් අරගෙන ඒක හැඩතලයක් විදිහට logo එක set කරන්න ආන්නේ. ඒ විදිහටම ඔයගොල්ලෝ කරන්න. යාළුවනේ size එකත් එක්ක ගානට බලලා හදා ගන්න. ඊට පස්සේ යාළුවන්ට පුළුවන් ඒක හරවලා ගානට adjust කරලා හදා ගන්න. ඊට පස්සේ යාළුවෝ ඊළඟ පැත්තට ඒ වගේම කොපියක් අරගෙන ඒක මේ විදිහට මකලා ගන්න. ඔයාලට පුළුවන් කැමති විදිහට ලස්සන කරලා මේක ගන්න. මේ පැත්තෙන් කපලා ඒව හදා ගන්න පුළුවන්. හරි guys ඔයාලා මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ guys color දාගන්න තියෙන්නේ. එයාත් ඒක color දාගන්න. color දාගෙන කපාට දෙක color දාගෙන ගන්නට හදා ගන්න.
ඉතින් guys මේ app එක ගැන කිව්වොත් එහෙම ගොඩක් දෙනෙක් use කරන app එකක්. ඉතින් මේ app එක ගොඩක් ලස්සනට logo හදාගන්න පුළුවන්. මේක හොඳ app එකක්. මේකේ AI එහෙම තියෙනවා. මේක හොඳ app එකක්. ඒ වගේම මේකේ හොඳ text තියෙනවා. ඕන text හදාගන්න පුළුවන්. මම ඉස්සරහට යන වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් guys අපි පළවෙනි ක්‍රමයේ විදියට අවසන් වෙනවා. අපි ඊළඟට දෙවෙනි ක්‍රමයට යනවා. හරි guys මම දෙවෙනි ක්‍රමයේ විදිහට භාවිත කරන්නේ වෙනම tool එකක් භාවිත කරන්නේ මේක AI tool එකක්. ඉතින් මේක හැමෝම දන්නවා. මේක use කරන හැමෝම. ඉතින් guys මම මේකෙන් හරියට කියලා දෙනවා ඔයගලන්ට කොහොමද badge එකක් හදාගන්නේ, logo එකක් හදාගන්නේ. ඇත්තටම guys ඕනනම් අපිට පුළුවන් අර pixel app එකෙන්ම එකක් edit කරලා මේකට දීලා ඕනනම් ඒකෙම edit කරගන්නත් පුළුවන්. ChatGPT තමයි site. ඒ බලමු logo හදන්න කොහොමද කියලා ChatGPT වල. හරි guys මම මේ විදිහට ChatGPT open කරගන්න. යාළුවනේ ඔයා මෙතනට ලබා දෙන්න ChatGPT එකට ලබා දෙන්න ඔයාගේ text එක ඔයා නිර්මාණය කරන logo එකේ ඒක හරියට ලබා දෙන්න. සිංහලෙන් දීලා ඉංග්‍රීසියෙන් දෙන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඔයා විදිහට දෙන්න. ඒ වගේම guys ඔයාලා අමතක කරන්න එපා ඔයාගේ badge එකේ නම logo එකේ නම හරියට දෙන්න. නැත්නම් එයා වැරදිට දෙන්නේ. ඉතින් guys ඔයා ඒක දුන්නා නම් අතර ඊටාවේ ටච් කරන්න. ඔන්න යාළුවනේ create an image එක. ඔන්න යාළුවනේ හදලා දෙන්න. wow it's a beautiful. ඇත්තටම ලස්සනයි. සුපිරි. ඉතින් guys ඔන්න ඔයාලට මේ හදා ගන්න පුළුවන්. මේ විදිහට logo ද photo ද හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ විදිහට හදා ගන්න. ඉතින් guys කොහොමද වෙන වීඩියෝ එක? ඉතින් වීඩියෝ එක හිතලා කමෙන්ට් කරන්න, subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. එහෙනම් guys අදට සමු ගන්න සුබ දවසක්.